සුදසක් කැලුනේ මැද පෙරදිග ඇතුළු සියලුම රටවල වැඩ කරන ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පිටරට වැඩ කරන ඔයාලා වෙනුවෙන් තමයි ඇත්තටම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලා හැමෝම කියන දෙයක් තමයි අපි රට ආවේ අපේ ණය ගෙවන්න අවශ්‍ය නිසා. අපි රට ආවේ එදා වේල කාලා බීලා ඉන්න අවශ්‍ය නිසා. අපි රට ආවේ ළමයිගේ අධ්‍යාපන මට්ටමට සල්ලි අවශ්‍ය නිසා. අපි රට ආවේ අපිට කියලාම ගියක් හදාගන්න, ණය ගෙවන්න, වාහනයක් ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න. අන්න ඒ නිසා තමයි අපි රට ආවේ. ඒත් තාම කිසිම දෙයක් අපිට සාර්ථක කරගන්න බැරි වුණා. ඉතින් මේ රජයට බැරිද අපිට පෙන්ෂන් එකක් ලබා දෙන්න? එහෙම නැත්නම් මේ රජයට බැරිද අපි වෙනුවෙන් වැඩසටහනක් කරන්න? මේ රජයට බැරිද අපි වෙනුවෙන් දීමනාවක් දෙන්න? ඉතින් ඒ විදිහට තමයි ගොඩක් කට්ටිය අහන්නේ. රයිට්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝවක් දැම්මා. ඔයාලගේ දින අදහස් ඒ වීඩියෝ පහල කමෙන්ට් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝට මේ විදිහ කමෙන්ට් 900 ගණක් ඇවිල්ලා දිනවා. මුලින්ම මේ වීඩියෝ එකේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කීපයක් අපි කියවලා ඉමු. ඒතර ඔයාලා දැනගන්න පුළුවන් රට විරෝධ දින ප්‍රශ්න මොනවාද කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ රට විරුවන්ගේ මහජන මතයේ කමෙන්ට් සෙක්ෂන් වල ඉදිරිපත් කළ දින කමෙන්ට් කිහිපයක් මම මේ විදිහට මේ වීඩියෝ එකෙන් කියවන්නම්. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන්. මල්ලි මම අවුරුදු 30ක් රට කුවේට් එකේ ඒත් කිසිම දීමනාවක් හම්බ වෙලා නැහැ. අපි වෙනුවෙන් එක වචනයක් කතා කළාට ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාට බුදු සරණයි. රයිට්. පෙන්ෂන් එකක් ලබා දෙන්න ගොඩක් වටිනවා බුදු සරණයි. ඔයාට බුදු සරණයි දේවි පීඨයි රට විරුවන් වෙනුවෙන් වචනයක් කතා කරාට. ඔයාට ගොඩක් පින් මල්ලි අපි ගැන හොයා බලනවට සහ අපි වෙනුවෙන් කතා කරනවට. තව කමෙන්ට් එකක් තියෙනවා. ඔබේ කතාව සහතික ඇත්ත. මම දැන් අවුරුදු 30ක් වෙනවා. ඒත් කිසිම දීමනාවක් මට නම් ලැබිලා නැහැ. මගේ දරුවා අසනීපයෙන් ඉන්නේ. ඉන්න තැනක් නැහැ. ගන්න පඩිය මදි. දරුවගේ වැඩ කරගන්න මදි. ඇත්තටම ඉන්න පොඩි ගෙයක් විශ්වාම වැටුපක් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. අපිට කියන්න පුළුවන් අපේ අනුර ජනාධිපතිතුමා අපිට සීලොම දේ දුන්නා කියලා කියන්න පුළුවන්. එකෙන්ම අනිවාර්යයෙන්ම සියලුම දේ අපට ලැබේවා. අපට මාලිගාවල් යාන වාහන ඕනේ නැහැ. විශ්වාම වැටුපක් සහ ඉන්න පොඩි නිවසක් ලැබුණොත් හොඳටම ඇති. රට විරුවගේ කමෙන්ට් එකක්. රයිට්. අපිට බලන්න පුළුවන් අපි වෙනුවෙන් කතා කරාට ඔබට බොහොම ස්තුතියි. තව කමෙන්ට් තියෙනවා. මමත් ළඟදී ලංකාවට එනවා පුතා. මට ඉන්න ගෙයක් ඉඩමක්වත් නැහැ. මට කිසිම ආධාරයක් අවශ්‍ය නැහැ. ඕනේ පුත්තලම දිස්ත්‍රික්කය තුල ප්‍රධාන මාර්ගයේ පේජස් 3ක් 4ක් ලබා දෙන්න කියලා කුමක් හෝ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්න. මට පුළුවන් විදියට මා මැටි වලින් හෝ නිවසක් සාදා ගන්නම්. ගොඩක් පින්. මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 10ක් වෙනවා. මා අවුරුදු 2කට උපයාගත් සියල්ල අසරණ පවුල් වලට නිතරම උදව් කළා. ඉතින් මා ඉතුරු කළ දෙයක් නැහැ. මම ඉල්ලන එකම දෙය ඉඩම් කැබැල්ලක් විතරයි. මේ වීඩියෝ එක කරපු පුතාට විශ්ව මෑණියන්ගේ ආශිර්වාද පිහිට ආරක්ෂාව ලැබේවා. රයිට්. විශ්වාම වැටුපක් ලබා දෙනවම නම් ගොඩක්ම වටිනවා. රයිට්. මල්ලි මමත් අවුරුදු 30ක් රට කිසිම දෙයක් ලැබිලා නැහැ. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කතා කළාට. බුදු සරණයි දෙවි පිහිටයි. රයිට්. අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් පිං. ඔයාට බුදු සරණයි. ඒක ඇත්තටම හොඳයි. මං ඉන්නේ කුවේට්. දැන් අවුරුදු 12ටත් ඒත් තවම හරියට ගෙයක් හදාගන්න බැරි වුණා. මේ ආණ්ඩුවෙන්වත් අපිට දීමනාව දෙන්න. තෑන්ක්ස් බාලි. බලමු අඩුම තරමේ අපි ඇවිත් ස්වයං රැකියාවක්වත් කරන්න උදව් කළොත් හොඳයි. පුතේ මම කුවේට් ආවේ අවුරුදු 30න්. දැනුත් කුවේට් ඉන්නේ. විවාහයක් ගැන හිතුවේ නැහැ. බොහොම හොඳයි අපට පෙන්ෂන් එකක් හදලා දෙන්න. බොහොම පිං. අනුර ජනාධිපතිතුමනි ඔබට බාරයි අහිංසක අපිව. අපි වෙනුවෙන් කතා කරාට මල්ලිලාට ගොඩක් ස්තුතියි. බුදු සරණයි. ඔව් පුතේ. ඔයා අපි වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා. මමත් අවුරුදු 30ක් ඔබටත් ජය වේවා. ඇත්තටම ගොඩක් පිං. අපි හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ අපිට. තව කමෙන්ට් දෙන්න ගොඩක්. පෙන්ෂන් එකක් ලබා දෙන්න ගොඩක් වටිනවා. අපිට විශ්වාම වැටුපක් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. සෞදි වල පඩිය අඩුයි. අපිට ලැබෙන්න තියෙන බෝනස් වැටුප් ගැනීමට නිලධාරීන් මැදිහත් වෙනවා නම් ගොඩක් හොඳයි. තෙරුවන් සරණයි ඔබට. ගොඩක් හොඳ වැඩක්. මොකද අපි ලංකාවේ කොතනක හරි වැඩ කරනවා නම් එකක් ලැබෙනවා. අවුරුදු 50කට පස්සේ අපි රට විරුවම් මොකුත් නැහැ. මේ ගැන හිතලා වැඩපිළිවෙලට යමු වෙනවා නම් ගොඩක් පිං. ගොඩක් පිං. ඔබතුමාට බුදු සරණයි කුවේට් වල. බුදු සරණයි ඔබට. ස්තුතියි මල්ලි. ඔයාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි පුතාට. අයියෝ රට විරුවන්ට කෙටි ආණ්ඩුවෙන්ද දීමනා දුන්නේ. අපි කොයි කාලේ ඉඳලාද රට දුක් විඳින්නේ. ඒත් වැඩක් නැහැ.
ඇත්තටම ගොඩක් හොඳයි එහෙම එකක් දෙනවා නම් බොහොම ස්තුතියි මල්ලි ඔයාලට. බුදු සරණයි මල්ලි ඔයාලට රට විරු වෙනුවෙන් වචනයක් කතා කරාට මමත් අවුරුදු 10ක් විතර රටවල දුක් විඳින කෙනෙක්. ඒ වුණාට තවම කිසිම දෙයක් ලැබිලා නැහැ. ගොඩක් වටින දෙයක් අවුරුදු ගාණක් අපි හැමෝටම රට ඉන්න අය බුදු සරණයි කතා කරන ඔබට ප්‍රශ්න කියන්න ලංකාවට ගියාම අසරණයි පෙන්ෂන් ලැබෙනවා නම් ගොඩක් පිං. ඒක ඇත්ත. අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. සමහර අය පුළුවන්කමකට වැඩ කරනවා නෙමෙයි. වයසත් එක්ක හිතේ හයියට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මෙහි දුක් විඳිනවා. බුදු සරණයි පුතේ. අපි මැද පෙරදිග දුක් විඳලා ගන්න හැම මුදලම සතේ ඉඳලා හරි බැංකු හරහා තමයි අපි එවන්නේ. අන්තිමේට බැරි කාලෙට ලංකාවට ඇවිත් ජීවත් වෙන්න පෙන්ෂන් එකක්වත් අපිට හදලා දෙනවා නම් ගොඩක් පිං. මේ ගැන වීඩියෝ එකක් කරපු ඔයාට බුදු සරණයි පුතේ. ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කතාවක් කරාට. තව තියෙන අනිවාර්යෙන් බුදු සරණයි කියලා තියෙනවා. ඒත් තව කමෙන්ට් ගොඩක් තියෙනවා. නව ජනාධිපතිතුමනි මම දැනට රට රැකියාවක් ඇවිත් අවුරුදු 12ක් වෙනවා. දෙයියන් ගොඩ යන්න බැරි වුණා. ඒත් දෙයියනේ ගොඩ යන්න බැරි වුණා. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ දැම්ම නෙමෙයි ඔබතුමාට පුළුවන් විදිහකට සීලම රට විරුවන් හට පොඩි සහනයක් හරි ලබා දෙන්න ඔබතුමාට පිං. පොඩි සහනයක් හරි ලබා දෙන්න කියලා තමයි මේ කමෙන්ට් එකේ කියලා දෙන එක. ගොඩක් වටින කමෙන්ට් එකක්. පොඩි සහනයක් හරි දෙනවා නම් ඇත්තටම හොඳයි. මේ කමෙන්ට් සමහර කමෙන්ට් කියවන්න අපහසුයි ටයිපින් කරලා තියෙන විදිහත් එක්ක. ඉතින් පුළුවන් විදිහ තමයි කියවන්නේ. ඉතින් මෙතන තියෙනවා අපි වෙනුවෙන් කතා කළාට ගොඩක් පිං. ඊට පස්සේ බලා ගන්නකොට ඔබට බුදු සරණයි වටින තොරතුරු දුන්නට ඊට තව කමෙන්ට් තියෙනවා මේ රජයෙන් ඉතින් දෙයක් උදව් කරොත් හරි මල්ලි. එහෙනම් ඔයාට බුදු සරණයි. මේ ගැනම හිතලා අපිට උදව් කර ගොඩක් පිං ඔයාට. තව තියෙනවා බොහොම වටිනවා එහෙම දීමනාවක් ලබා දෙනවා නම් අපි අවුරුදු කිහිපයක් රට තාමත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න බැරි වුණා. අපිට විදිහට කමෙන්ට්ස් බලා ගන්න පුළුවන්. තවත් කමෙන්ට් ඒකනේ අපි මෙහි මොනතරම් දුක් විඳිනවද බුදු සරණයි ඔයා වගේ අය ඉන්න නිසා. තව තියෙනවා ඔයාට ගොඩක් පිං මල්ලි. ඔයාට බුදු සරණයි මල්ලි. හොඳ වැඩක් බුදු සරණයි පුතේ ඔයාට. ස්තුතියි. මම අවුරුදු 20ක් රට ඔයාට ගොඩක් පිං රට විරුවන් වෙනුවෙන් කතා කරාට. අනේ මල්ලි මමත් දැනට අවුරුදු 30ක් විතර වෙනවා. තාම කිසිම දෙයක් නැහැ. බෝනස් එකක්වත් නැහැ. පෙන්ෂන් එකක් ලැබෙනවා නම් ගොඩක් පිං. අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් පිං ස්තුතියි. එහෙනම් ගොඩක් හොඳයි. ගොඩක් පිං මල්ලි මට මහත්තයා නැති නිසා රට ආවේ. දැන් අවුරුදු 15ක් වෙනවා. අපට විශ්වාස වැටුපක් දුන්නොත් ගොඩක් හොඳයි බුදු සරණයි. ගොඩක් පිං පුතේ. පිං මල්ලි මම එනෝ යනෝ අපිට කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. තව තියෙනවා ඔව් පුතේ පෙන්ෂන් එකක් ලබා දෙන්න. ඒක ගොඩාක් වටිනවා. රට විරු අපට මමත් අවුරුදු 23 රට තාමත් රට සෞදි වල මාලිමා අලුත් ආණ්ඩුවෙන්වත් අපි ගැන සලකා බැලුවොත් ගොඩක් වටිනවා. හැමෝටම ජය වේවා. තව අපිට කමෙන්ට් තියෙන බලා ගන්න පුළුවන්. ඔයාට ගොඩක් පිං. අපි ගැන සොයලා බලලා අපි වෙනුවෙන් කතා කරනවට. ඔයාලා වෙනුවෙන් තමයි ගොඩක් මේ channel එක කතා කරන්නේ. right. තෙරුවන් සරණයි ඔබට. අනේ ඉතින් මමත් අවුරුදු 14ක් රට අලුත් රජයෙන් හරි අපිට අනුකම්පා කරලා පෙන්ෂන් එකක් දුන්නොත් ගොඩක් පිං. මමත් අවුරුදු 10ක් රට හිටියා. දැන් මට heart attack වැඩ කරන්න බෑ. බෙහෙත් ගන්නෝ බොහොම අමාරුවෙන් ගොඩක් පිං. අපිට පෙන්ෂන් එකක් දෙනවා නම් බුදු සරණයි. මමත් අවුරුදු 13ක් රට යනවා එනවා. මට ගොඩක් ප්‍රශ්න තිබුණා. අපි වෙනුවෙන් එහෙම දෙයක් කරනවා නම් ජනාධිපතිතුමාට ගොඩක් පිං. මම දැනට ඉන්නේ කුවේට්. ඇත්තටම මේ පවතින රජයට ගොඩක් පිං. රට විරුවන්ට දීමනාවක් දෙනවා නම් මම සේවය කරන්නේ සෞදි රටේ. සහෝදරයා ඔයාට ගොඩක් පිං. මම රට ආවේ අපිට ඉන්න තැනක් ගන්න. මගේ මහත්තයා ඇක්සිඩන්ට් වෙලා අවුරුදු 3ක් වෙනවා. අපිට ජීවත් වෙන්න මාර්ගයක් නැති නිසා තමයි මගේ දියණියයි මහත්තයයි දාලා රට ආවේ. right. ඒ ඔයාලා ගොඩක් අසරණ නිසා තමයි රටේ ඉන්නේ. ඔයාලා අසරණ කමට කරගන්න දෙයක් නැතුව ඔයාලට ගියක් හදාගන්න අය ගෙවන්න අසරණ වුණාම තමයි ගොඩක් කටේ පිට රට යන්නේ. නැත්තම් ආතල් එකට නෙමෙයි. right. ඒක අපි දන්නවා. බුදු සරණයි. රට විරු අපිට විශ්වාස වැටුපක් හදලා දෙනවා නම් බොහොම පිං. මම 1992 ඉඳලා අද මේ වෙන විටත් මම බහරේන් වල වැඩ කරන ගම. මල්ලි මමත් අවුරුදු 20 රට ඔයාට බුදු සරණයි. අනේ අපි ගැන සිතන්න කවුරුත් නැහැ. මේ රටවල දුක් විඳින අපි හිගන්නියෙක් හා සමානයි. ඔයාට ස්තුතියි මල්ලි. තව දාලා දිනවා ඔයාට බුදු සරණයි. අපි වෙනුවෙන් කොහොම කතා කරනවට අපි අවුරුදු ගාණක් මල්ලි රටේ ඉන්නේ. ඒක ඇත්ත. කිසිම දෙයක් අපිට දුන්නේ නැහැ. රට ඉඳලා එන්නේ කියලා ඔයාට තෙරුවන් සරණයි. රට ඉඳලා එන්නේ කියලා කිසිම දෙයක් දෙන්නේ නැහැ. රට ගියාට පස්සේ ලංකාවේ තියෙන තත්ත්වයක් තමයි ඔයාලා රටේ ඉඳලා ආවා කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. ඔයාලා රට ඉඳලා ආවා කියලා කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඒක අපේ ලංකාවේ තියෙන සිස්ටම් එක. ඒක ඉදිරියට හරියයි කියලා මම හිතනවා. රට ඉඳලා ආවා කියලා හැමෝම සල්ලිකාරයෝ නෙමෙයි. සල්ලිකාරයොත් වෙනවා. හැමෝම සල්ලිකාරයෝ නෙමෙයි.
මම ඇවිල්ලා ඉන්නේ පොඩි මම ඇවිල්ලා ඉන්නේ පොඩියට ගියක් ගන්න. කවද්ද ලැබෙයිද දන්නේ නැහැ. මල්ලි ඔයාලට බුස්සන්නේ පරිස්සමට අපි කියන ඔයාලා බලනකොට බොහොම පින්. මට ඉන්න තැනක් ගන්න තැන තමයි ඕනේ. රට විරුවම් වෙනුවෙන් කතා කළාට තෑන්ක්ස්. මම ළමයි දෙන්න දාලා රට එනවා. දැන් අවුරුදු 15ක් විතර. ඒත් මට ගියක් හරියට හදාගන්න බැරි වුණා. මටත් දැන් අසනීපයි. අනේ අපිට පෙන්ෂන් එකක් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්. අපි වෙනුවෙන් කතා කරන මල්ලි ඔයාලට බුස්සරණයි. මම අවුරුදු 27ක් රට. අද ඇවිත් ඉන්නේ වගොඩ රෝගයක්. නමුත් මට කිසිම සහනාධාරයක් නැහැ. ජීවත් වෙන්නේ අමාරුයි. අනේ එහෙම වෙනවා නම් හොඳයි. මමත් කුවේට් තමයි ඉන්නේ මල්ලි. මේවා නම් එපා වෙලා තියෙන්නේ. මල්ලි මමත් අවුරුදු 19ක් රට. ඉන්න ගෙයක් නැහැ. බැංකුවකින් ණයක් ඉල්ලුවොත් ඊටමේ ඔප්පු ඉල්ලනවා. හිටින ගෙයක් නැති අපිට කොහෙන්ද ඔප්පු? අපි ණයක් ඉල්ලන්නේ අපිට ඉන්න ගෙයක් හදාගන්න ඕනෙනි. අනේ ගොඩක් පිං ඔයාට අපි වෙනුවෙන් ලංකාවේ ඉන්න අපේ කෙනෙකුට බැංකු ණයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න. ඔයාට ගොඩක් පිං බුදුසරණයි. ඔබතුමාට ගොඩක් පිං. රට ඉන්න අපි වෙනුවෙන් වීඩියෝ එකක් දාපු එක ගැන. මේ ජනාධිපතිතුමා රට විරු වෙනුවෙන් යම් දෙයක් සඳහා රජයෙන් කරන්න. මොකද මට නම් කිසිම දෙයක් ලැබිලා නැහැ. මගේ ළමයට ඉස්කෝලේ දෙන දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. අම්මා රට ඉන්නේ කියලා. ළමයිගේ හිත් රිද්දනවා. රට ආවත් රට ජීවිතෙත් වෙලාවකට එපා වෙනවා. දැන් රියල් එකත් අඩු වෙනවා. රට ඉන්න අපි හැමෝම වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා සහනාධාරයක් කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. එහෙනම් බුස්සරණයි සියලුම දෙනාට. බුස්සරණයි මල්ලි ඔයාට. රයිට්. ඒ විදිහට තමයි අපිට මේ කමෙන්ට් බලා ගන්න පුළුවන්. මම අවුරුදු 20ක් වැඩ. අපිට ලංකාවට ගිහින් ජීවත් වෙන්න පෙන්ෂන් එක දෙන්න. ඩොලර් එව්වේ ලංකාවට මැද පෙරදි කාන්තාවන් විදින දුක උඩ ඉන්න දෙවියෝ තමයි දෙවියන් විතරයි ගයක් හදාගන්න තමයි රට ආවේ. උස්සරණයි මල්ලි. රයිට්. අපිට සහන ඕනේ අනිවාර්යෙන්. පෙන්ෂන් එකක් ඕන. අපිට ස්තුතියි බුස්සරණයි අලුත් ජනාධිපතිතුමාට. අනේ පුතේ ඔයා කියන දේවල් ඇත්ත තමයි. අපි ගොඩක් කල් රට ඇවිල්ලා අපිට කියලා මොනවත් නැහැ. මං දැන් අවුරුදු 20ක් විතර මට ඉන්නවා. ඒත් මට කිසිම දෙයක් නැහැ. පුළුවන් නම් පෙන්ෂන් එකක් හරි හදලා දෙන්න. මේ අලුත් රජෙන් අපිත් අලුත් රජයෙන් හරි අපට පිහිට වෙනවා නම් ලොකු පිනක්. මොකද අපි ගොඩක් දුක් විඳිනවා. නිසා පුළුවන් නම් අපට පෙන්ෂන් එකක් හරි හදලා දෙන්න. මැරෙන්න කලින් කාලා බීලා ජීවත් වෙලා ඉන්න. බුස්සරණයි. අනේ අපට විශ්වාස වැටුප අපට ලබා දෙන්න පින් සිදු වේවි. බුස්සරණයි ඔබතුමාට. මමත් අවුරුදු 20ක් රට ඉඳලා දැන් මාස 4ක් වෙනවා ලංකාවට ඇවිත් අපිටත් පෙන්ෂන් එකක් හදලා දෙන්න පින් බුස්සරණයි. විශ්වාස වැටුප ලබා දෙන්න ගොඩක් පින් ජනාධිපතිතුමනි. මල්ලි මමත් අවුරුදු 25ක් රට. ඒත් ඔය රජයෙන් දෙනවා කියන කිසිම දෙයක් මේ වෙනකන් අපට ලැබිලා නැහැ. ඔයාලා බුස්සරණයි රට විරුවම් වෙනුවෙන් කතා කරනවට. රයිට්. ඉතින් රට විරුවන්ට තියෙන ප්‍රශ්න තමයි මේවා. ඉතින් ඔන්න රට විරුවන්ගේ තියෙන ප්‍රශ්න කිහිපයයි. ඉතින් මට මේ කමෙන්ට් ඔක්කොම කියවුවොත් අද පැය 4-5ක් මේ වීඩියෝ එක අරගෙන යන්න වෙනවා. මම මෙතන කමෙන්ට් කිහිපයක් ඇති. මේක කමෙන්ට් 900 ගණක් තියෙනවා. හරියටම බැලුවොත් කමෙන්ට් 926ක් මේ වෙලාවේ තියෙනවා. තව කමෙන්ට් වැඩි වෙයි. ඉතින් මේ කමෙන්ට් වල තියෙන මම කිහිපයක් තමයි කිව්වේ. මේ කමෙන්ට් දාලා තියෙන වීඩියෝ එකේ ලින්ක් එක පිටුපස්ස ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන් මම දාලා තියන්නම්. ඉතින් ඒතර ඔයාලට ගිහලා කමෙන්ට් එක කියවලා බලන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරේ රට විරුවන්ට තියෙන ප්‍රශ්න. රට විරුව රට ගියේ ඇයි? රට විරුව රට ගියේ ආතල් එකට මේ කාලා බීලා ජීවත් වෙන්න නෙමෙයි. රට විරුව රට ගියේ ඔයාලා රට විරුවන්ගේ 180ක් ගත්තොත් එයාලා යම් විදිහට ණය වෙලා ඒ ණය ගෙවා ගන්න විදියක් නැතුව අසරණ ගම රට ගියේ. රට යන්නේ ආතල් එකට නෙමෙයි අසරණ ගම රට ගියේ. ගොඩක් මැද පෙරදිග. එතකොට සමහර අය රට ගියේ තමන්ට වාහනයක් ගන්න, සමහර අයගේ ගෙයක් හදාගන්න, ළමයි උගන්වන්න, ළමයිට අවශ්‍ය දේවල් අරන් දෙන්න යම් ප්‍රශ්න නිසා තමයි රට විරුවන් රට ගියේ. ඉතින් ඒ රට විරුවන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන අපි කතා කරන්න ඕනේ. මොකද රට විරුවන් ගැන කතා කරන channels තියෙන කිහිපයක්. ඒ අතරින් තමයි අපේ channel එක අපි රට විරුවන් වෙනුවෙන්ම කතා කරන්න මේ channel එක වෙන් කරලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ like කරන්න, වීඩියෝ පහල කමෙන්ට් කරන්න, වීඩියෝ share කරන්න, අපිව දැම්ම subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. වීඩියෝ දැම්ම ඉවර නැහැ. right. ඉතින් මමත් මේ රජයට කියන්නේ පුළුවන් නම් මේ රට විරුව වෙනුවෙන් මම දන්නේ නැහැ රට විරුව වෙනුවෙන් මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා. මොකද මමත් සාමාන්‍ය මිනිස්සෙක්. මම content create කරන content creator කෙනෙක්. ඉතින් මට පුළුවන් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම විතරයි. මට ඒ සම්බන්ධයෙන් ලොකුවටම මෙන්න මේ දේ කරන්න කියලා කියන්න බෑ. මොකද මම සාමාන්‍ය ජනතාවත් එක්කන සාමාන්‍ය මිනිස්සෙක්. මම content creator කෙනෙක්. ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් කියලා කියමුකෝ. මම content create කරලා මාධ්‍ය කෙනෙක්. social media වලට upload කරන content creator කෙනෙක්. එතකොට අලුත් රජයෙන් මට කියන්නේ මම උනත් personally අලුත් රජයට තමයි ඡන්දය දුන්නේ. ඉතින් මටත් personally කියන්නේ රට විරුවම් වෙනුවෙන් මම දන්නේ pension එකක් දෙන්න පුළුවන් වේද කියන එක. පුළුවන් නම් රට විරුවම් වෙනුවෙන් pension එකක් දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැරි නම් දීමනාවක් හරි, දිරදීමනාවක් හරි, සෙවන් රැකියාව කරන අත්වෙලක් හරි යම් විදියට සහනාධාරයක් දෙන්නේ රට විරුවම් ලංකාවට ආවට පස්සේ යාලට ජීවත් වෙන්න පුළුවන් වැඩසටහන.
නැත්නම් යාලා වෙනුවෙන් මොකක් හරි ජොබ් එකක් මොකක් හරි ලංකාවට ආවට පස්සේ යම් විදිහකට යාලට earning එකක් ගන්න හම්බ කරන්න ජීවත් වෙන්න. මොකද ලංකාවට ආවට පස්සේ යාලා ගොඩක් අසරණ වෙනවා. සමහර කට්ටිය සල්ලි එකතු කරන් එන කට්ටිය ඉන්නවා. යාලට ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය ගොඩක්ම කට්ටිය ගත්තට පස්සේ යාලගේ ණය ගෙවන්නනේ ගියේ. ණය ගෙවලා ඔක්කොම කරලා යාලා වයසට ගිහලා ලංකාවට එනවා. යාලා කරන්න ජොබ් එකක් නැහැ. ලෙඩ ඇඟේ ලෙඩ ජොබ් එකක් කරන්න විදිහක් නැහැ. අසරණ වෙලා තියෙන්නේ. යාලට කාත් කවුරුවත් නැති කට්ටිය ඉන්නවා. ඉන්න තරම් නැහැ. කාත් කවුරුවත් නැහැ. එක්ක ළමයි සලකන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මං කියන්නේ පුළුවන් රට විරුව වෙනුවෙන් මන් දන්නේ මොකද මට වඩා දැනුම තියෙන කට්ටිය මේ ආණ්ඩුවේ ඉන්නවා මේ පාර. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා හිතලා බලලා රට විරුව කියන්නේ මේ ලංකාවට සම්පතක් නේද? ඔව්. රට විරුව කියන්නේ මේ ලංකාවට සම්පතක්. එයාලා දාඩිය මහන්සිය වෙහෙස කරලා පිටරට හම්බ කරලා ලංකාවට ඩොලර්ස් හොයලා ලංකාවට ඩොලර්ස් හේවන නිසා තමයි මේ ලංකාවට යම් තාක් දුරට යම් ප්‍රමාණයක හරි ඩොලර් ප්‍රමාණයක් මේ ලංකාව පවතින්නේ. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ රට විරුවට යම් විදිහකට පුළුවන් විදිහට සහනාධාරයක් දෙන්න. මම මේ thumbnail එක දැම්මේ රට විරුවට පෙන්ෂන් එකක් කියලා. හේතුව රට විරුවම් කමෙන්ට් කරලා තිබි පෙන්ෂන් එකක් ලබා දෙන්න කියලා. එතකොට එයාලට සහ මේ වීඩියෝ එක හැමෝම දකින්නේ thumbnail එකකින්. එතකොට මගේ thumbnail එකකින් වැරදි ආදර්ශයක් ගත්තේ නැහැ. ඉතින් මම කිව්වේ රට විරුවන්ට පෙන්ෂන් එකක් කියලා විතරයි. ඉතින් මම ඒකෙන් අදහස් කරේ ඔයාලා මේ වීඩියෝ එක බැලුවොත් තමයි මම මෙතන දෙන අදහස ඔයාලා ගන්න. ඉතින් මෙතන මේ වීඩියෝ එක මේ අදාළ ලංකාවේ ඉන්න යම් ඉහළ නිලධාරී, ඒ කියන්නේ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, අගමැතිතුමා වෙන්න පුළුවන්, යම් විදිහකට ඉහළ නිලධාරියෙක් මේ වීඩියෝ දකිනවා නම් මේ ගැන අවධානය යොමු කරන්න. ඉතින් ඇත්තට මට මේ වීඩියෝ ලැබෙලා දෙයක් නැහැ. මම කරන්නේ මේ වීඩියෝ එකෙන් රට විරුව විදිහෙන් කතා කිරීමක් විතරයි. මම කායෙන්වත් සල්ලි අරන්වත් කරන වීඩියෝ ගන්න මේ පෞද්ගලිකව රට විරුවන්ගේ ප්‍රශ්න පර්සනලි මේ ඉදිරිපත් කරන වීඩියෝ. ඉතින් මගේ පෞද්ගලික මතයක් මේකේ නැහැ. මම රට විරුවන්ගේ මහජන මතය හරහා තමයි මේ වීඩියෝ එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් පෙන්ෂන් එකක් මම නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. මේ රට විරුවන්, මේ ලංකාවේ රට විරුවන් තමයි ඉල්ලලා තියෙන්නේ. එතකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පෙන්ෂන් එකක් මේ රජයෙන් රට විරුවන්ට දෙන්න පුළුවන් නම් දෙන්න බැරි නම් මම දන්නේ නැහැ දෙන්න පුළුවන්ද බැරිද කියන එක. දෙන්න බැරි නම් එයාලා පෙන්ෂන් එකක්ම කියලා ඉල්ලලා නැහැ. එයාලා දෙන්න පුළුවන් නම් පෙන්ෂන් නම් බැරි නම් අපි වෙනුවෙන් දීමනාවක්. බෝනස් එකක් යම් විදිහක වැඩපිළිවෙලක් අපිට ලංකාවට ආවට පස්සේ ජීවත් වෙන්න පුළුවන් මොකක් හරි රැකියාවක්. එහෙම නැත්නම් මොකක් හරි සෙවන් රැකියාවක් කරන අත්වෙලා එන්නේ ඒ වගේ දෙයක් තමයි ගොඩක් කට්ටිය කියලා දෙන. සමහර කට්ටියට ගෙවල් නැහැ. පුළුවන් නම් අපිට ඉඩම අන්න ඒ වගේ ගෙයක් හදලා දෙන්න. අපිට ඉන්න තැනක් හදලා දෙන්න. අන්න ඒ වගේ ප්‍රශ්න තමයි රට විරුවන්ට තියෙන්නේ. ඉතින් මට අලුත් රජයට කියන්න තියෙන්නේ රට විරුවන්ගේ ප්‍රශ්න මගේ අනිත් වීඩියෝ එකේ link එක මම ඊට පස්සේ description එකේ දාලා තියන්නම්. එයාලගේ ප්‍රශ්න සම්බන්ධයෙන් එයාලා කමෙන්ට් දාලා තියෙන කමෙන්ට් 900 ගණනක් තියෙනවා. මේ වීඩියෝ බලලා ඔයාලා කමෙන්ට් කරන්න. එතකොට ඉහළ නිලධාරියෙක් දකින්න නම් ඒ කමෙන්ට් කියවලා බලන්න. එතකොට මම කියන දේ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාලා කමෙන්ට් කිව්වට පස්සේ ඔබතුමාලට තේරෙනවා එයාලට තියෙන මොන ප්‍රශ්නද කියලා. එතකොට ඔබතුමාලට මේ ප්‍රශ්න ටික තීරුම් අරන් මේ ප්‍රශ්න වලට හරියාකාර උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් මට කියන දේ රට විරුව වෙනුවෙන් සාධාරණයක් කරන්න. එයාලා කියන අපේ රටට සම්පතක්. මොකද අපේ ලංකාවේ ඉන්න මිනිස්සු තමයි රට විරුව කියන්නේ. ඉතින් අපි ලංකාවෙන් රට ගිහිල්ලා එයාලා ඒ රටවල දුක් විඳිනවා, කුටි කනවා, එක දේවල් කරලා තමයි යාලා සල්ලි හම්බ කරන්නේ. යාලා පුටක් මහන්සි වෙනවා. සමහර තැන්වල කුටි කනවා ඇති, සමහරගෙන් බැනුම් අහනවා ඇති, එපා වෙනවා ඇති, කරගන්න දෙයක් නැහැ. ඉතින් රට ගියානේ දැන් ඉතින් ඒ කට්ට කාගෙන ඉන්නවා. මොකද ඉතින් ආයි ලංකාවට ඇවිල්ලා වැඩක් නැහැ නේ, හම්බ කරලා තමයි ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා රට විරුව වෙනුවෙන් මම නම් කියන්නේ අසුරන් රැකියාවක් හරි යාලා ලංකාවට ඇවිල්ලා කරන්න පුළුවන් දෙයක් යාලා වෙනුවෙන් මොකක් හරි ආර්ථික මට්ටමක් මොකක් හරි යාලා වෙනුවෙන් සිස්ටම් එකක් හදලා දෙනවා නම් මං හිතන්නේ ඒක හොඳටම ඇති. පෙන්ෂන් එකක්ම නෙමෙයි යාලා ඉල්ලන්නේ. පෙන්ෂන් එකක් දෙන්න පුළුවන් නම් එහෙමයි. දෙන්න බැරි නම් අපි දන්නේ ආණ්ඩුවේ කොහොම සිස්ටම් එක යන්නේ කියලා. දෙන්න බැරි නම් එයාලා වෙනුවෙන් මොකක් හරි සහන ආධාරයක්. කියන්නේ සිස්ටම් එකක් දැන් ඔය අස්සසුම දෙන්නේ. අන්න ඒ වගේ එයාලා වෙනුවෙන් සිස්ටම් එකක්. සාමාන්‍ය යාළුවා කැල්කියුලේට් කරලා බලලා දැන් රට ගිහලා ආව හැමෝටම සල්ලි නැහැ කියන්න බෑ. සමහර අයට සල්ලි තියෙනවා. සල්ලි තිහිනේ පොඩ්ඩක් අයින් කරලා සල්ලි නැතුව රට ගිහලා ආපු සල්ලි නැති, ඉන්න ගයක් නැති, ඉඩමක් නැති, කිසිම සිස්ටම් එකක් නැති කට්ටිය ඉන්නෝනේ. අන්න ඒ කට්ටියව කැල්කියුලේට් කරලා අස්සසුම වගේ එයාලට මොන හරි දීමනාවක් දෙනවා නම් ඇත්තටම හොඳයි. රටේ ඉඳලා ආවා කියලා හැමෝටම දෙන්න අවශ්‍ය නැහැ. සමහර අයට සල්ලි තියෙනවනේ. සල්ලි තියෙනවා කැල්කියුලේට් කරලා අයින් කරලා සල්ලි නැති කියන අයට අන්න ඒ සහනාධාර දෙනවා නම් ඇත්තටම මමලා කියන විදිහට නම් ගොඩක් ලොකු ආණ්ඩුවෙන් කරන ගොඩක් ලොකු හොඳ වැඩක්. ඉතින් අපි බලමු දැන් පත්වෙච්ච ආණ්ඩුව ඇත්තටම ගොඩක් හොඳයි. එයාලා සාමාන්‍යයෙන් හරි විදිහට තමයි ප්‍රශ්න විසඳන්නේ. ඉතින් මම හිතනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේක ගැන හොයලා බලලා හරි විදිහට මේ ගැන ඔයාලට හරි උත්තරයක් ලබා දෙයි කියලා. ඉතින් ඇත්තටම මම ඔයාලගේ ප්‍රශ්න කතා කරපු විතරයි කරේ. ඉතින් මේ වීඩියෝ මගෙන් අඩුපාඩුවක් හරි වැරද්දක් හරි වුණා නම් ඇත්තටම සමා වෙන්න sorry. ඉතින් රයිට් මේ වීඩියෝ ලයික් කරන්න, වීඩියෝ වල කමෙන්ට් කරන්න, වීඩියෝ ෂෙයා කරන්න. අපිව දැම්ම subscribe කරලා bell icon එක all කරලා තිබ්බොත් තමයි අපි ඉදිරියට ගෙන සියලුම videos ඔයාලා ළඟ notification මාරෙන් එන්න ගන්න පුළුවන් වෙන්නේ. right. අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම
සුබ දවසක් ජය වේවා.